guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවද කියලා හිතනවා. ඔන්න ඉතින් මාසෙකට පස්සේ අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන night study vlog එකක්. හැබැයි මේක night study vlog එකක් නෙමෙයි. අන්තිමට පුංචි වැඩකුත් තියෙනවා. බලමුකෝ අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා ඉන්න. මේ ඉතින් ඔයාලව දැක්ක ගොඩ කාලෙකින් මේ මාසෙකට පස්සේ නේ ඔයාලලකට ආවේ. ඉතින් ඔන්න sorry කියලා ඉල්ලන vlogs පරක් වුණාට මම WhatsApp channel එකේ නම් updates ටිකක් දුන්නා චුට්ට. ඉතින් මට හැමදාම updates දෙන්නත් බෑ. මට ඇත්තටම time එකක් නෑ. නැත්තම් මම ඔයාලට ඉස්සර වගේම ළඟ vlogs ගේනවානේ. ඔන්න ඉතින් මේ පාර නම් දැන්වත් ඉතින් මම vlogs ගේනවා කියලා හිතන් ඉන්නවා සතියකට එක වතාවක්වත්. හැබැයි ඉතින් මට පොඩක් ඉතින් miss වෙනවා ඔයාලව. අනිවාර්යෙන් මම ඔයාලව හම්බෙන්න සතියකට එක වතාවක් එන්න හිතන් ඉන්නවා. මොකද මට ළඟ vlogs edit කරන්න, shoot කරන්න පොඩ්ඩක් time මදි. ඉතින් ඔයාලගේ සැප දුක කොහොමද කියලා පළවෙනි කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න. මොකද මම දන්නවා ඔයාලම vlog එකක් දානකම් බලන් ඉන්නේ කියලා. ඉතින් ඔයාලවත් ඔන්න ආදරේ මතක් කරා. ඔයාලත් ඉතින් මොකද කරන්නේ? පාඩම් කරනවද? ඉස්කෝලේ යනවද? ඔබ ඉතින් පළවෙනි කමෙන්ට් කරලා යන්න. අන්න ඉතින් මම හිතුවා දැන් ගොඩක් කට්ටිය ඉස්කෝලේ යනවනේ. ඉතින් යාළුවට මොටිවේෂන් එකක් වෙන්නත් එක්ක ආෆ්ටර් ස්කූල් vlogs ටිකක් අරන් ආවොත් හොඳයි කියලා මම මේක අනිවාර්යයෙන්ම කරන්නම්. මොකද ගොඩක් අය ආෆ්ටර් ස්කූල් vlogs බලන්න කැමතියි. ඒ නිසා මම අනිවාර්යයෙන්ම මේ vlogs දෙක තුනක්වත් අරන් එන්න. එතකොට ඔයාලට කම්මැලි නැතිව ඉස්කෝලේ ඇවිල්ලා මගේ vlog එකක් බලලා පාඩම් කරන්න ගන්න පුළුවන්. ඉතින් බොරු කියන්න ඕනේ මේ දවස්වල නම් චුට්ටක් වැඩි. ඒකයි මට vlog එකක් ගේන්න බැරි වුණේ. ඔන්න ආයෙ sorry කියලා ඉල්ලනවා. ආයෙම වෙන්නේ නෑ. ඔන්න ඉතින් මගේ වැඩවලින් භාගයක් ඉවර කරලා මං චූටි බ්‍රේක් එකක් අරගත්තා. ඔන්න ඉතින් චූටියක් මේ තියෙන ඔය ඔබ ජෑම් එක මේක නම් මාරුවර හයි මං දන්නවා මේ vlog එක බලනවා කියලා. ඔන්න ඉතින් මායි අයියා දෙන්නම රස කරගෙන කෑවා. පේනවනේ දැන් තියෙන ජෑම් එකේ වාගේ ඒ වෙනකම් අපි දෙන මේක හොරෙන් කෑවා. ඇත්තටම මා රසයි. ළමයි චූටියක් කරන සර්ප්‍රයිස් එකක් හොඳේ මං ඉස්සරහට කියන්නම්කෝ. ඔන්න චූටියක්ගේ ජෑම් වලින් අපි ආයෙ වැඩ පටන් ගමු. එහෙනම් ඔන්න ආයෙ පාඩම් කරන්න යමු. ඉතින් මම දැන් ස්ටඩි ටිප්ස් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන ඒ වගේම ඔයාලා දන්න ස්ටඩි ටිප්ස් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් කරන් යන්න. එතකොට කමෙන්ට් එකක් කියවන කවුරු හරි ඉන්නවනම් එයාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔන්න ඉතින් දැන් වැඩ ඉවරයි. ඔන්න ඉතින් මගේ යාළුවාගේ බර්ත්ඩේ ෂූට් එක උනේ විදිහත් මම මේ vlog එකට ඇඩ් කරා. අපි බලමු යාගේ ෂූට් එක කරේ මම කොහොමද කියලා. ඉතින් යාට දැන් 15 ලබන්න තියෙන්නේ. තාම යාගේ බර්ත්ඩේ එක ආවේ නැහැ. අපි මේකේ behind the scene එක බලමු කොහොමද මම යාගේ ෆොටෝස් ටික අරගත්තේ කියලා. අද vlog එකේ behind the scene වලට ඔන්න ඉතින් මගේ පළවෙනි බර්ත්ඩේ ෂූට් එක තමයි මේක. ඉතින් මම ලස්සනටම කරලා දුන්නා. හදිස්සියේ තමයි මේකත් කරන්න උනේ. අපි ඉතින් හදලා ඒ වගේම පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඩෙකරේෂන් කරලා තමයි ඔන්න වැඩ ඔන්න විදිහට කරේ. ඉතින් කොහොම හරි ෆයිනලි රිසල්ට් එක නම් මාරම ලස්සනයි. ඉතින් මම ඔයාලට පුළුවන් වුණොත් දාන්නම්. බලමුකෝ මම දාන්න බලන්නම් අන්තිම වීඩියෝ එකේ. ගොඩක් අකරතැබ්බෙන්ට මුහුණ දෙන්න උනා මේ වෙලාවේ. ට්‍රයිපොඩ් එක කැඩලා බිමට වැටුණා. ෆෝන්ස් ඔක්කොම රත් වෙලා ඔය වගේ ගොඩාක් කරදරවලට මුහුණ දෙන්න උනා. ඉතින් මේ එදා ක්ලාස් තිබ්බ දවසක්. හැබැයි ක්ලාස් තිබ්බේ නැහැ. ක්ලාස් කැන්සල් වුණා මේ මලගයක් වෙලා කියලා ටීචර්ගේ. ඒ හින්දා අපි එදා තෝරගත්තා ෂූට් එක කරන්න. ඉතින් ඒ අතරේ ලස්සන ෆොටෝ එකක් අදුනහම මෙන්න මෙහෙම තමයි රියැක්ෂන්.
ඔන්න ඔහම තමයි ඉතින් ෆොටෝස් ටික අරගත්තේ. ඊට පස්සෙත් ඔන්න අපි ෆොටෝස් ටිකක් අරගෙන මාත් ඉතින් ෆොටෝස් ටිකක් අරගත්තා. ඉතින් මේ ෂූට් එකේ ෆොටෝස් ටික ගන්නවට මාරම කට්ටක් කරනවා. මොකද මගේ ට්‍රයිපෝඩ් එකත් ඒ වෙලාවේ කැඩිලා තිබ්බේ. මේ ෆොටෝස් ගද්දි උනත් අපි පස්සේ තමයි දැක්කේ ෆොටෝස් අරන් ඉවරුණාට පස්සේ තමයි දැක්කේ 15 අනිත් පැත්ත කියලා. ඇත්තටම අපි දෙන්න ඒ ෆොටෝ එක දැකලා මාර විදිහට hina වුණාට පේන ඇති 15 අනිත් පැත්ත තියන් ඉන්නේ. ඊට පස්සේ නම් අපි 15 හරි විදිහට තියලා ෆොටෝස් ටික අරගත්තා. මුල් ෆොටෝස් ඔක්කොම වැදිලා තියෙන්නේ 15 අනිත් පැත්තේ. ඒ දන්න අපි දෙන්නට ඒක ඇත්තටම අපි දෙන්න එක දැක්කේ නැහැ. ඔයාලට පේන ඇති මම ට්‍රයිපෝඩ් එක බෙදලා තියන්නේ අර බැන්ඩේජ් එකකින්. අපි බැන්ඩේජ් එකකින් ට්‍රයිපෝඩ් එක එතුවා. ඒත් හරි ගියේ නෑ. කොහොම හරි අපි ඒක අන්තිමදී තද්දට බෙදලා හදාගත්තා. කොහොම හරි ඉතින් ෆොටෝස් ටිකත් අරගෙන ඉවර වුණා. ඔන්න ඔහම තමයි ඔන්න එදා දවස ගත වුණේ. අන්න ඉතින් අදට මෙතනින් vlog එක ඉවරයි. ආයෙ ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye. ඉතින් අමතක නොකර channel එක subscribe කරලා ඔයාලගේ අදහසත් පල්ලෙන් comment කරන් යන්න. see you next time. bye.